ඉතින් මම ට්‍රේන් එකෙන් දැන් බැස්සා විතරයි මේ මම ආපු ට්‍රේන් එක. අද ඇත්තම කිව්වොත් වැහිබර කාලගුණයක් තියෙන දවසක්. අපේ ලංකාවට වගේ ධාරානිපාත වර්ෂාවල් ගොඩක් වෙලාවට ඔස්ට්‍රියාවට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වහින වෙලාවට ඔස්ට්‍රියාව හරිම ලස්සනයි. ඒ වෙලාවට ඇල්ප්ස් කඳු අතරින් පේන මීදුමත් එක්ක පුදුම ලස්සනක් තමයි පේන්නේ. මේවාල දකින්නේ ඔස්ට්‍රියාවේ තියෙන කින්ඩර්ගාඩන් එකක්. ඉතින් මම දැන් මේ සුන්දර වැහිබර කාලගුණයත් එක්කම ඉස්සරහට ඇවිදගෙන යන ගමන් ඔයාලට පේනවා ඇති ඒ වටපිටාව තියෙන බිල්ඩින් වල තියෙන අමුතුම ලස්සන, ඒ තියෙන කලාත්මක බව සහ එයාලගේ තියෙන කල්චර් එක. වැඩි මිනිස්සු පාරවල් වල නැහැ. අපේ ලංකාවේ වගේ ලොකු ජනගහනයක් නැති හින්දා කොයි වෙලාවෙ බැලුවත් මේ සිටිස් වල මිනිස්සු අඩුවෙන් තමයි අපිට පේන්න තියෙන්නේ. අර මොකක්ද පල්ලියක් නේද? එන්න බලන්න ගිහින් බලමු මේ පල්ලිය මොන වගේද කියලා. ඉතින් බලන්නකො මේ පාළු ස්වභාවයක් ගන්න මේ පල්ලියේ මේ වටේට තියෙන සූසාන භූමියක්. ලස්සනට මල් වවලා හරිම පිරිසිදුව හරිම ක්ලීන්ව තියාගෙන ඉන්නවා. වැහිබර කාලගුණයක්, හවස් යාමයක්, ඒ වගේම තමයි ලස්සන පරිසරයක්. මේ බලන්නකො. මේ ඇවිල්ලා ඔස්ට්‍රියාවේ මම මේ ඉන්නේ චර්ච් එකක් ළඟ. ඔයාලට පේනවා එහා පැත්තෙන් ඈතින් පේන්නේ ඇල්ප්ස් කඳු, ලස්සන ඇල්ප්ස් කඳු. ඒ වගේම තමයි මේ පහලින් ඔයාලට පේන්නේ සූසාන භූමියක්. ඒ චර්ච් එකත් එක්කම තියෙන. බලන්න ඒගොල්ලෝ ඒ ලස්සන පරිසරයත් එක්ක ඒක ලස්සනට තියාගෙන ඉන්න විදිය. ඇත්තටම මම බෞද්ධ කෙනෙක්. මම බෞද්ධ කෙනෙක් වුණත් මට මේ වගේ තැනකට ආපුහම මාර නිස්කලංක බවක්, සැනසීමක් තමයි දැනෙන්නේ. හරිම පාළු ස්වභාවයෙන් ගත්ත ඒ පරිසරය, නිස්කලංක බව, ඒ වගේම තමයි ඊට පිටිපස්සෙන් පේන ඇල්ප්ස් කඳු සහිත පරිසරය. මේ හැම දෙයකම හිතට කියාගන්න බැරි අමුතු පාළුවක්, හුදකලා බවක් සහ ඒහා බැඳුණු අමුතුම ලස්සනක් පවතිනවා. ඉතින් මේ බලන්න මේ පල්ලියට එහා පැත්තේ තියෙන ගෙදරක ගෙවත්තක්. මේ මිනිස්සු මේවත් තියන් ඉන්න ලස්සන. ඇත්තටම මට නම් දැක්කහම හරිම පුදුමයි. ඉතින් මම දැන් ආපහු යන්නේ අර ඈතින් පේන ඒ පල්ලිය බලන්න, අර ඈතින් පේන ඇල්ප්ස් කඳු පරිසරයත් එක්ක තියෙන මේ ට්‍රේන් ස්ටේෂන් එකේ ලස්සන. ඉතින් මේ තමයි මම දැන් ගෙදර යන්න ගන්න ඉන්න ට්‍රේන් එක. ඔන්න ඉතින් ට්‍රේන් එක ආවා. බලන්නේ ට්‍රේන්ස් වල තියෙන අමුතුම කලාත්මක බව. ඔස්ට්‍රියාවටම ආවේනික විදිහට හැමදේම ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. මම දැන් ඔයාලට මේ ට්‍රේන් එකක් ඇතුළ මොන වගේද කියලා පෙන්වන්නම් මේ එක්කම. ඉතින් මෙන්න මේ විදිහට දොරවල් වැහිලා තියෙන ඔස්ට්‍රියන් ට්‍රේන්ස් වල. ඉතින් මම මේ කෙටියෙන් කරපු ලස්සන වීඩියෝ එක බලපු එයාට ඔයත් ඔස්ට්‍රියාවට ගියා වගේ හැඟීමක් දැනුණාද කියන එකත් පහලින් අනිවාර්යයෙන්ම විස්තර කරන් යන්න හොඳේ.